සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. අද මම වීඩියෝ එකකින් අරන් ආවේ කාසල් හොස්පිටල් එකේ මගේ හොස්පිටල් එක්ස්පීරියන්ස් එකයි. ලේබර් රූම් එකේ හස්බන්ඩ්ට ළඟ ඉන්න දීපු එකෙන් මට දැනුණ දේවලුයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මුලින්ම කියන්න ඕනේ මගේ BOG ડોක්ටර් UG කාර්යවසම් සර්ගේ වෝඩ් එක 3-4 වෝඩ් එක. මම ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කාලේ මාත් අනිත් අයගේ එක්ස්පීරියන්ස් YouTube එකකින් හෙව්වා. ඉතින් මම මේ වීඩියෝ එක ගේන්නේ කාටවත් බය වෙන්න නෙමෙයි කියලා විශේෂයෙන් කියන්න ඕනේ. මොකද අපි අම්මලා 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාගේ එක්ස්පීරියන්ස් එක එක්කෙනෙක්ට වෙනස් වෙනවා. හරි. UG කාර්යවසම් සර්ගේ මම ප්‍රයිවට් channel කරන්න සර්වර් ස්කෑන් වලට ගිය සර්ගේ සති 32 ඉඳලා එතකොට සති 36 ස්කෑන් එකට ගියාම සර් කිව්වා මට සති 38 ස්කෑන් එකට කාසල් හොස්පිටල් එකේ 3 වෝඩ් එකට උදේ 7 වෙද්දි යන්න කියලා. එතකොට මම සති 38 ස්කෑන් එකට ගියාම කාසල් එකට එතනින් චෙක් කළා මට කිව්වා බබා නිරෝගීව ඉන්නවා. හොඳට ඉන්නවා. ඔයා සති 40 සම්පූර්ණ වෙන දවසට ඇවිල්ලා ඇඩ්මිට් වුණාම ඇති කියලා. ඊට කලින් කියන්න ඕනේ මම ඔක්තෝබර් 4 වෙනිදා හාමුදුරුවෝ දෙනමක් ගෙදරට වැඩම කරලා අඟුලිමාල පිරිත ශ්‍රවණය කළා. ඊට පස්සේ ඔක්තෝබර් 7 වෙනිදා රාත් මයි හස්බන්ඩ් ගිහිල්ලා පන්සල් ගිහිල්ලා අදාළ වතාවත් කරලා තමයි ඔක්තෝබර් 8 අපි හොස්පිටල් ඇඩ්මිට් වුණේ. ගොඩක් කට්ටිය කියනවා ප්‍රෙග්නන්ට් කාලේ හොඳට ඇවිදින්න කියලා. ඇත්තටම ගොඩක් හොඳට ඇවිදින්න ඕනේ. මොකද අපිට එක්සර්සයිස් ඇඟට නැති වුනහම තමයි ගැප් ගල ඕපන් වෙන්නේ නැතුව අපිට හොස්පිටල් එකේ ගොඩක් ඉන්න වෙන්නේ. ඒක නිසා මම ඕගොල්ලන්ට කියන්න තියෙන දේ තමයි ඕගොල්ලෝ ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කාලේ අඩුම ගානේ සති 40ට ලං වෙලා අඩුම අන්තිම සති දෙකේවත් හොඳට ඇවිදලා ඒ කියන්නේ කකුල් හොඳට ඇදෙන විදිහට එක්සර්සයිස් කරන්න ඇවිදින්න කියලා තමයි උන්ට කියන්න තියෙන්නේ. එතකොට මමත් ඇවිත් ඒ වුණාට මගේ ඕපන් වෙලා තිබ්බේ නැහැ. ඔක්තෝබර් 8 උදේම මම කෑම කාලා ජීත්තේ බෙඩ් එකකට ඇඳගෙන කොණ්ඩ දෙක ගොතලා ලෑස්ති වෙලා උදේම යන්න යදී එදා මට අමතක නොවන සිදුවීමකුත් වුණා. කටන පෙරහැරක් වඩම්මගෙන ආවා මම කාර් එකට නැගිටිම. එතකොට කඩින චීවරත් ඔළුවේ තියාගෙනම මේ මගේ දරුවා ගැන මට ප්‍රාර්ථනා කළාම මට වාහනය එකලා යන්න පුළුවන් වුණා. කොහොම හරි අපි 7:20 වගේ වෙද්දි කාසල් එකට ගියා. කාසල් එකට ගියාම මුලින්ම අපි යන්න ඕනි OPD එකට. OPD එකට ගියාම එතන ડોක්ටර් කෙනෙක්ට අපිව දානවා. එතකොට ඒ ડોක්ටර් අපිව චෙක් කරලා බබාව චෙක් කරලා බබාගේ heart beat අහලා ප්‍රෙෂර් බලලා අපේ ඊට පස්සේ යා ෆයිල් එකකට ලියනවා. ඊට පස්සේ අපි ඒක අරගෙන රිසෙප්ෂන් එකට යන්න ඕනේ. රිසෙප්ෂන් එකෙන් හස්බන්ඩ්ගේ මගේ ඩෙන්ටිටි කාඩ් අරන් ඒව රෙජිස්ටර් කරගන්නවා. ඊට පස්සේ තමයි අපිව 3 වෝඩ් එකට දාන්නේ. වෝඩ් එකට යද්දිත් අපිට යන්න පුළුවන් අපිත් එක්ක යන එක්කෙනෙක්ට විතරයි. ඊට පස්සේ වෝඩ් එකට දැම්මට පස්සේ එතන මිස් කෙනෙක් අපේ උසයි බරයි මැනලා ෆයිල් එකක් හදලා අපේ තියෙන සියලුම රිපෝට් පොත් හොස්පිටල් පොත් අපි ප්‍රයිවට් කියපු ඒවා ඔක්කොම MOH කාඩ් ඔක්කොම එක ෆයිල් එකකට දාලා ඇටච් කරනවා හොස්පිටල් එකේ ඩොකියුමන්ට් එක. ඊට පස්සේ ෆයිල් එක දීලා අපිට කියනවා ස්කෑන් රූම් එකට යන්න කියලා. ස්කෑන් රූම් එකට ගියාට පස්සේ ස්කෑන් කරලා බලලා ඒගොල්ලෝ PV එතන ඉන්න ડોක්ටර් PV කරලා බැලුවා. PV කරලාට පස්සේ මගේ ඒ වෙලාවෙත් ගැප් ගල ඕපන් වෙලා තිබ්බේ නැහැ සති 40 සම්පූර්ණ වුණාට. ඊට පස්සේ ડોක්ටර් කිව්වා අපි සති 41 වෙනකම් බලමු කියලා. ඊට පස්සේ මාව ඊට පස්සේ දැම්මා වෝඩ් එකට 3 වෝඩ් එකට 10 ඇඳට. කොහොම හරි අම්මයි හස්බන්ඩ්ුයි දෙන්නම ඒ වෙලාවේ ඇවිල්ලා මගේ ඇඳ හදලා මගේ බඩු ටික
ලොකර් වලට දාලා ඒගොල්ලෝ ගියා. කොහොම හරි මට තව යාළුවෙකුත් හම්බුණා. එයාව දැම්මේ 12 ඇඳට. එතකොට මම 10 එයා 12. හවස අපේ බබාගේ ශබ්දය අහන්න ඒගොල්ලෝ මැෂින් එකට දානවා. අහලා ඊට පස්සේ රැට ඩොක්ටර්ස්ලා ඇවිල්ලා අපිව චෙක් කරනවා අපිට පේන්ස් එනවද එහෙම කියලා බලනවා. කොහොම හරි එදා දවසේ එයාටත් තිබ්බේ ඔක්තෝබර් 8 මටත් තිබ්බේ ඔක්තෝබර් 8 අපි දෙන්නටම පේන්ස් ආවේ නැහැ. කොහොම හරි ඩොක්ටර් කිව්වේ අපි දෙන්නටම සති 41 වෙනකන් ඒගොල්ලෝ බලනවා. අපි දවස් 4ක් බලලා ඒත් පේන්ස් එන්නේ නැත්තම් බට හරි කරල් හරි දාමු කියලා. ඊට පස්සේ කොහොම හරි 11 වෙනිදා වෙනකන් උදේට ඩොක්ටර් එනවා, හවසට නර්ස්ලා ඇවිල්ලා බලනවා, ඊට පස්සේ රැට ඩොක්ටර්ස්ලා ඇවිල්ලා බලනවා, අපිට ලෙඩ තියෙනවා නම් බෙහෙත් දෙනවා. කොහොම හරි ගෙවිලා ඔක්තෝබර් 11 ආවා. ඔක්තෝබර් 11 කිව්වා රෑ අපිට ඩොක්ටර්ස්ලා ආවහම අපි දෙන්නට ඔක්තෝබර් 12 ඒ කියන්නේ හෙටත් ඕපන් වෙලා තිබ්බේ නැත්තම් PV කරලා බලලා බටයක් හරි කරල් හරි දානවා කියලා. ඊට පස්සේ කොහොම හරි ඔක්තෝබර් 12 උදේ 10 වගේ වෙද්දී අපිට එන්න කියලා PV කරලා බැලුවා. ඒ වුණාට ඕපන් වෙලා තිබ්බේ නැහැ. අපි ඒ වෙනකම්ම අපි යාළුවෝ කට්ටියක් හොඳට ඇවිද්දා එක්සර්සයිස් කළා. ඒ වුණාට 12 වෙන ඔක්තෝබර් 12 වෙද්දිත් අපේ ගැප් වල ඕපන් වෙලා තිබ්බේ නැහැ. කොහොම හරි මට බටයක් දැම්මා. ඒ වුණාට මගේ යාළුවට බටේ සාර්ථක වුණේ නැහැ. ඒක නිසා එයාට කරල් දැම්මේ. කොහොම හරි එයාට ඇඳට වෙලා ඉන්න කිව්වා පැයක් විතර. මට කිව්වේ හොඳට ඇවිදින්න කියලා. මම ඉතින් හොඳට දවල් 12ට අපේ ගෙදරින් මාව බලන්න එනකම් හොඳට ඇවිද්දා. කකුල් හොඳට ඇදෙන විදිහට හොඳට ඇවිද්දා. ඇවිදිද්දි මට නිකන් පේන්ස් එනවා වගේ දැනුණා. ඒ කියන්නේ කොන්ද රිදෙනවා, කොන්දෙන් එන කැක්කුමක් එනවා, යටිබඩ රිදෙනවා. ඒ වුණාට මම හිතුවේ මට බටේ දාපු නිසා ඒකේ වේදනාව තමයි තියෙන්නේ කියලා. කොහොම හරි ගෙදරින් මාව බලන්න ආවා හස්බන්ඩ්ගේ තව අපේ අක්කා කෙනෙකුයි කෑම අරගෙන ඇවිල්ලා තිබ්බා. ඒ වෙද්දිත් මට කොන්දේ අමාරුවක් ඇවිල්ලා තිබ්බා. දරා ගන්න බැරි තරම් කොන්දේ අමාරුවක්. කොහොම හරි හස්බන්ඩ් කොන්ද අත ගාලා ආයි හවස ඉන්නවා කියලා කොහොම හරි ඒගොල්ලෝ ගියා. එදා කොහොම හරි දවල් මට කන්නවත් ඒ කියන්නේ කන්න අතවත් මෙහෙම ගන්න බෑ. ඒ තරම් අතත් වේවුලනවා. ඒ වේදනාව දරාගෙන හිටියට කොහොම හරි මගේ යාළුවා තමයි මට එදා දවලුයි රෑ දෙකේම කැව්වේ. මගේ යාළුවා ඔයාව මම ආදරෙන් මතක් කරනවා දිලකිනම් කියලා. කොහොම හරි මට ටිකෙන් ටික බ්ලීඩ් වෙන්න ගත්තා. ඒ නර්ස්ලට කිව්වම ඒගොල්ලෝ කිව්වේ ඒක නෝමල්, එහෙම බටේ දැම්මම කොහොමත් බ්ලීඩ් වෙනවා කියලා. කොහොම හරි මම අම්මට හවස කෝල් කරලා කිව්වහම අම්මා කිව්වා හවස එයා මාව බලන්න එනවා 6ට පරිස්සමින් ඉන්න කියලා තමයි එයා කිව්වේ. කොහොම හරි අම්මලා හවස බලන්න එද්දි මට දවල්ට තිබ්බට වඩා හවස ගොඩක් ඒ කියන්නේ පේන් එක එනවා වැඩි. කොහොම හරි අම්මලා ගියාට පස්සේ මගේ බඩට බෙල්ට් එක දාලා මට පේන්ස් එනවද බලන්න ඒගොල්ලෝ මාව මැෂින් එකට දැම්මා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මට පේන්ස් එනවා කියලා. එහෙම වුණොත් ඒගොල්ලෝ ඒ කියන්නේ පේන්ස් එනවා වැඩියෙන් එනවා නම් ඒගොල්ලන්ට කියන්න කියලා තමයි කිව්වේ. කොහොම හරි එදා රෑ වෙද්දී පුදුම අමාරුවකින් හිටියේ. ඒ වුණත් මම දරාගෙන හිටියා. මොකද අර අපි දෙන්නත් එක්ක තව එක්කෙනෙක් හිටියා, මුස්ලිම් ගර්ල් කෙනෙක්. එයාටත් ඔක්තෝබර් 8 තිබ්බේ. එයාට පේන්ස් ඇවිල්ලා එයාගේ
2.5ක් වගේ තමයි ඕපන් වෙලා තිබ්බේ. එයාව ලේබර් රූම් දාලා එයා පැය 24ක් විතර දවසක් විතර මේ ලේබර් රූම් එකේ හිටියා. පේන්ස් ආවට මේ බබා මේ හම්බෙන්නේ නැතුව මොකද ලේබර් රූම් දැම්මොත් ඇඳට වෙලා ඉන්න වෙනවා. එතකොට ඇවිදින්නත් බෑ මුකුත් බෑ දරාගෙන ඉන්න ඕන කියලා අපි ඔක්කොම බයෙන් හිටියේ. ඒක නිසා අපි දෙන්නම හිතාගත්තා අපිට ගොඩාක් අමාරු වෙනකන් යර අපි දෙන්න ලේබර් රූම් එකට යන්නේ නැහැ කියලා. කට්ටිය හිතනනේ හොස්පිටල් ඇඩ්මිට් වෙලා මට මෙච්චර කල් ඉන්න වෙයි අපෝ හොස්පිටල් වල ඉන්න බෑ එහෙම කිය ඒ වුණාට ඇත්තටම අපිට නම් එහෙම එපා වුන්නේ නැහැ. අපිත් කලින් හිතන් ගියේ අපෝ ගොඩක් කල් ඉන්න වෙනවා නම් අපෝ ඉන්න බෑ එහෙම කියලා. ඒ වුණාට ඇත්තටම කාසල් එකේ 3-4 වෝඩ් එකේ මිස්ලයි ડોක්ටර්ස්ලයි ඇත්තටම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ ඇත්තටම එක පවුලකට වගේ අපි ඔක්කොටම සලකන්නේ. ඒක හිටපු අම්මලත් එහෙමයි හරිම හොඳයි. හරිම සතුටෙන් ඒ කියන්නේ අපි බලන් හිටියේ ඊළඟට අපිට අමාරු වේද අනික්මන්ට අපිට අමාරු වෙනවා නම් හොඳයි. ඔහොම විහිළු කර ඔහොම තමයි මේ දවස් ගෙවුනේ. මේ දවස් ගෙවුණා කියලාවත් අපිට දැනුන්නේ ඒ තරම් ඒගොල්ලොත් එක්ක අපේ පවුලේ අයවත් එක්ක ඉන්නා වගේ තමයි දැනුනේ. මං කට්ටියගේ කලින් වීඩියෝස් බලලා තිබ්බනේ. එතකොට ඒකේ කට්ටිය කියලා තිබ්බේ කුන්දෙන් එන වේදනාවක් යටිවඩේ වේදනාව ඒ වේදනාව එන්නේ ඒ පේන් එක එන්නේ ළඟ කියලා. එතකොට මට කොහොම හරි උදේ ඉඳලා වේදනාව තිබ්බට රෑ වෙද්දී ඒක තව ඉක්මනට ළඟ වේදනාව එනවා වගේ මට දැනුණා. ඒත් මං දරාගෙන හිටියා. මොකද අපිට කලින් කියලා තිබ්බා මහ රෑ හරි පාන්දර හරි ලේබර් රූම් දැම්මට හස්බන්ඩ් ළඟ ඉන්න දෙන්නේ නැහැ. උදේ 6ත් රෑ 7ත් අතර බබාලා හම්බෙන්න පේන්ස් ඇවිල්ලා ලේබර් රූම් දැම්මොත් විතරයි හස්බන්ඩ් ළඟ දෙන්නේ කියලා. ඒකත් අර හස්බන්ඩ් මුලින්ම යන අයට විතරයි හම්බෙන්නේ. අම්මලා 7 දෙනෙක් දැම්මොත් 7 දෙනාගේම අම්මලාට ඇතුලේ ඉන්න දෙන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඒක නිසා මම හිතාගත්තු කොහොම හරි උදේ 6 වෙනකන් මේක දරාගෙන ඉන්නවා කියලා. ඒක නිසා මම ඒගොල්ලන්ට කියන්නේ නෑ මට දැන් පේන් එක ළඟ එනවා කියලා. ඒගොල්ලෝ මට රෑ ડોක්ටර්ස්ලා චෙක් කරන්න ආවම පේන්ස් එනවාද අහලා ඒගොල්ලෝ ඊට පස්සේ පේන් කිලර්ස් දීලා කිව්වා උදේට අපි ඕපන් වෙලාද කියලා බලමු. උදේට බටේ ගලවනවා කියලා. ඊට පස්සේ මට අමාරු වුණාට මං කිව්වේ මගේ යාළුවට කරල් දැම්ම කියලා. එයාට කිසිම පේන් එකක් ඇවිල්ලා තිබ්බේ නැහැ. එයා ඊට පස්සේ එයාට පේන්ස් එන්නේ නැති නිසා එයාට කිව්වේ එයාට ඒ කියන්නේ 13 වෙනිදා ආයෙත් කරලක් දාලා බලමු කියලා. කොහොම හරි ડોක්ටර්ස්ලා ගිහිල්ලා අපි කෑම කාලා අපි විටමින්ස් බීලා කොහොම හරි මන්ට පැය 2ක් විතර නිින්ද යන්නේ නැති 2ක්වත් නිින්ද ගියක් දන්නේ 12 ඉඳලා වගේ මම හැරිලා මට නිින්ද යන්නේ කොහොම කළත් අර වේදනාව ඒ කියන්නේ එක ළඟ එන නිසා දරා ගන්න අමාරු ඇඳේ නිදාගෙන ඉන්නත් බෑ. ඒ තරම් ඒ වේදනාව දැනෙනවා. කාටවත් බය වෙන්න නෙමෙයි කියන්නේ. ඒ වේදනාව එන හැටි තමයි මම හිතන්නේ මට එම වේදනාවට සමහර අම්මලා ඉන්න මේ ඒගොල්ලන්ට සමහර විට එච්චර වේදනාවක් එන්නේ නැතුව ඇති. සමහරුන්ට මීටත් වැඩිය වේදනාවක් දැනෙනවා ඇති. කොහොම හරි මම කලේ වතුර බොනවා ආයෙත් වොෂ්රූම් යනවා. ඊට පස්සේ යාළුවගේ ඇඳ ගාවේ ඉඳලා මගේ ඇඳ ගාවට ඇවිද අඟුලිමාලේ පිරිත් අහහා ඔහොම තමයි මම කොහොම හරි උදේ 4 වෙනකම් කොහොම හරි දරාගත්තා. 4 වෙද්දී මට කොහොම කළත් දරා ගන්න බෑ මේ පේන් එක. ඊට පස්සේ මම ඒතන මිස් කෙනෙක්ට කිව්වා මම ගොඩක්ම හිතුවේ මට මේ බටේ නිසා තමයි මේ වේදනාව මෙච්චර දැනෙන්නේ නැත්තේ කියලා. මොකද මේ බටේ දැම්මහම මේ ඉඳ ගන්නත් පොඩ්ඩක් අපහසුයි. මට ඒක අනිත් අයට කොහොමද දන්නේ මට ඉඳ ගන්න බව අපහසු වුණා. වොෂ්රූම් යන්න අපහසුයි වගේ දැනුණා. ඒක නිසා මම කිව්වා 4ට විතර ගිහිල්ලා එතන
මිස් කෙනෙක්ට පාන්දර 4ට විතර ගිහිල්ලා කිව්වා අනේ මිස් මේ බටේ ගලවන්න මට මේ පේන්ස් එනවා කියලා. ඒ කියන්නේ මට මේක දාගෙන ඉන්න අමාරුයි කියලා තමයි මම කිව්වේ. ඊට පස්සේ එතන මිස් කෙනෙක් කිව්වා දැන් නම් ડોක්ටර් කෙනෙක් නැහැ බටේ ගලවන්න. ડોක්ටර් කෙනෙක් එනකන් ඉන්න කියලා. ඊට පස්සේ එයා මට පැන්ඩෝල් දෙකක් දුන්නා පේන්ස් එනවා කිව්ව නිසා. කොහොම හරි මම පැනඩෝල් දෙක බිව්වට මට ඒ වේදනාව චුට්ටක්වත් අඩු වුණේ නැහැ. ටික ටික වැඩි වෙනවා විතරයි දැනුනේ. ඊට පස්සේ මං කොච්චර දරාගත්තද ඊට පස්සේ මං 5 වෙනකම් බලලා බැරිම තැන ආයෙත් එතන වෙන මිස් කෙනෙක්ට ගිහින් කිව්වා. ඒ මිස් එතන ඒ අර මිස්ට වැඩිය ලොකු පෝස්ට් එකක් තියෙන කෙනෙක්. එයාට ගිහින් කිව්වහම ඒ මිස් කිව්වා හරි බටේ ගලවන්න යන් කියලා. ඉතින් මට මාර සතුටක් දැනුනේ. මං ඊට පස්සේ මිස් එක ගිහිල්ලා ඊට පස්සේ බටේ PV රූම් එකට ගිහිල්ලා බටේ ගැලෙව්වා. බටේ ගැලෙව්වට ඒක ගලවන්න දෙයක් තිබිලා නැහැ. මෙහෙම මිස් එක මෙහෙම ගත්ත ගමන් නිකම්ම ගැලවිලා ආවා බටේ. ඊට පස්සේ මං හිතුවේ බටේ ගැලෙව්වට පස්සේ මට වේදනාව අඩු වෙයි කියලා. ඒත් අඩුුනේ නැහැ. ඊට පස්සේ තමයි මට තේරුනේ මට මේ එන්නේ ලේබර් පේන්ස් කියලා. ඊට පස්සේ මේ මගේ වෙලාවටම 5 මාට වගේ විතර වෙද්දී ડોක්ටර් ආවා. ලේඩි ડોක්ටර් කෙනෙක්. ඒ ડોක්ටර් හරිම හොඳයි. ඊට පස්සේ මම ඒ ડોක්ටර්ට ගිහින් කිව්වා මට බ්ලීඩ් උත් වෙනවා පේන් එකත් එනවා වැඩි. එහෙම කියලා ඊට පස්සේ ડોක්ටර් කිව්වා හරි අම්මා අපි PV එකක් කරලා බලමු කියලා. ඊට පස්සේ PV කරලා බලද්දි මගේ වෙද්දි 4.5ක් ඕපන් වෙලා තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වා ඉක්මනට අම්මා ලෑස්ති වෙලා ලේබර් රූම් යන්න ලෑස්ති වෙන්න කියලා. ඊට පස්සේ මං ලේබර් රූම් බෑග් එක කොහොමත් කලින් ලෑස්ති කරගෙන තිබ්බේ. ඒ ලේබර් රූම් බෑග් එකට වතුර බෝතලේ දාගන්න විතරයි තිබ්බේ. මම වතුර බෝතලේ දාලා මගේ තිබ්බ බඩු ඔක්කොම බෑග් එකට ආයෙ පැක් කරලා ඒ ටික ලස්සනට හදලා තමයි ඊට පස්සේ මම වොෂ් එකක් දාලා ඇවිල්ලා අලුත් චීත්තේ බෙච්ච කට් එකකුයි ඇඳගෙන කොණ්ඩ දෙක ගොතලා ලේබර් රූම් යන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ මම මගේ අම්මට කෝල් කරලා කිව්වා මෙහෙම මාව ලේබර් රූම් දාන්න යන්නේ. ඊට පස්සේ අම්මා කිව්වා 12ට මාව බලන්න ඉන්නම්. මටයි බබාටයි දෙන්නට ආශිර්වාද කළා අම්මයි තාත්තා දෙන්නම. ඊට පස්සේ ටිකකින් ලෙඩ බලන වෙලාවට හස්බන්ඩ් ආවා. ඊට පස්සේ හස්බන්ඩ් ආවට පස්සේ යාට කිව්වහම ලේබර් රූම් දානවා කියලා නර්ස් කෙනෙක් ඇවිල්ලා ඇහුවා. ඊට පස්සේ මගෙන් ඔයා උදේට කාලාද ඉන්නේ කියලා. මම කිව්වා නෑ කියලා. ඊට පස්සේ හස්බන්ඩ් යවල මොනවා හරි ගෙන්න ගන්න කාලා ලේබර් රූම් එකට යන්න කිව්වා ඉක්මනට. ඊට පස්සේ හස්බන්ඩ් මම යවලා මට කන්න ඕනුනේ ඉන්දියාප්ප කාලේ කිරි පැකට් එකක් ගේන්න කියලා තමයි මම හස්බන්ඩ් කිව්වේ. ඊට පස්සේ හස්බන්ඩ් ගිහිල්ලා ගෙනල්ලා එයා කවලා ඊට පස්සේ මගේ බෑග් ටිකත් අරගෙන එතන ලේබර් රූම් එක කියන්නේ 3-4 වෝඩ් එකේ ලේබර් රූම් එක 3 වෝඩ් එකේ ලේබර් රූම් එක තියෙන්නේ 3 වෝඩ් එකේමයි. ඒ කියන්නේ වෙන ස්පිතාලවල වගේ ලේබර් රූම් එකට වෙනම දුර යන්න ඕනේ. එතනමයි තියෙන්නේ. එතනම රැක් එකක් තියෙනවා ලේබර් රූම් යන අම්මලාගේ බෑග් තියන්න කබඩ් එකක්. ඒ කබඩ් එකෙන් හස්බන්ඩ් මගේ බඩු ටික දාලා බෑග් ටික දාලා අපි දෙන්නගේම ෆෝන් උත් ඒකට දාලා වහලා මොකද ෆෝන් ඇතුළට අරන් යන්න දෙන්නේ මම හිතන්නේ කලින් අරන් යන්න දීලා තියෙනවා. දැන් නීති වලින් ෆෝන් අරන් යන්නත් බෑ ඇතුළට ඔක්කොම ෆෝන් දාලා යන්න ඕනේ. කියන්න ඕනේ මට වස්තිවත් ෂෙව්වත් කළේ නැහැ ඇතුළට දාන්න. මොකද මගේ 4.5ක් ඕපන් වෙලා තිබ්බ නිසා වෙන්නේ නැති. අනිත් අම්මලාට නම් ලේබර් රූම් එකට ඇතුළට දාද්දී වස්ති කරලා ෂේව් කරලා තමයි ගත්තේ. මම කොහොම ෂේව් කරගෙන ගියේ. ඒ වුණාට මම වස්තිවත් කළේ නැහැ. කොහොම හරි ලේබර් රූම් බෑග් ගන්න කියලා මාව ඇතුළට ගත්තා. ඊට පස්සේ ඇතුළට ගත්තාම මට ඇඳක් පෙන්නලා කිව්වා මේකට නගින්න කියලා. ඊට පස්සේ මම ඇඳේ දිග වුණාම ඒගොල්ලෝ බඩට බෙල්ට් දෙකක් දාලා බලනවා එකක් පේන්ස් එනවද කියලා මට. අනිත් එක බබාගේ හાર્ට් බීට් එක අහන්න. ඊට පස්සේ කැනියුල් එකක් ගහනවා. කැනියුල් එකක් ගහලා ඒකෙන් මම හිතන්නේ සේලයින් එකයි සින්ටර් එකයි දෙන්නේ.
මට ඇහුණා දැන් මම පාන්දර හැරීගෙන ඉද්දි එක අක්ක කෙනෙක් අමාරුවෙන් එයත් පේන් එකකින් කෑ ගහලා හිටියා. එයාව නම් ඒ පාන්දරම ලේබර් රූම් දැම්මා. මට ඇහුණා ඒ අක්කා තාමත් ලේබර් රූම් එකේ මං හිටපු කාමරේට එහා පැත්තේ තමයි එයා හිටියේ. එයාට ඊට පස්සේ ටිකකින් පැය භාගයක් විතර යද්දි බබා හම්බුණා. මම ගිහිල්ලා පැය භාගයක් විතර යද්දි ඉතින් දැන් මටත් ඒ බබාගේ සද්දය හෙද්දි අඬන සද්දය හෙද්දි මටත් ආස ඊළඟට මගේ බබානේ හම්බෙන්නේ කියලා මමත් ආසාවෙන් හිටියා. ටිකකින් ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා ආයෙත් පීවී කරලා බලලා ඊට පස්සේ මට අහලා කියනවා මේ අම්මගේ නම් බබා ඉක්මනට එයි. ඊට පස්සේ අර මිස් ඇහුව කොච්චර වෙලාවක් යද්දි කියලා. ඊට පස්සේ පැය දෙකක් වගේ කියලා තමයි ඒ ડોක්ටර් කියනවා මට ඇහුනේ. ඊට පස්සේ දැන් මම කල්පනා කළා පැය දෙකයිද මම ඉවසන්න ඕනේ කියලා. ડોක්ටර් ඇවිල්ලා මගේ වෝටර් බෑග් එක ඩැමේජ් කළා. එතකොට ඩැමේජ් කරපු වෙලාවේ නිකන් මාර බරක් නිදහස් වුණා වගේ ඒ කියන්නේ දැනුනේ. ඒ වුණාට එන පේන් එක අර කලින් තිබ්බට වැඩිය ඊටත් වඩා ළඟ පේන් එක එනවා දැනුණා. කොහොම හරි මං කෑ ගහන්න ගියේ නෑ ලේබර් රූම් එකේ. මම දරාගෙනම හිටියා. ඊට පස්සේ මට ඇහුණා කියනවා නර්ස් කෙනෙක් ඇවිල්ලා මේ පේෂන්ට්ගේ හස්බන්ඩ් එළියේ ඉන්නවා එයාව එවන්නද කියලා. ඊට පස්සේ ඇතුලේ කිව්වා මේ වැඩ ටික ඉවරයි එවන්න කියලා. ඊට පස්සේ මම ඉන්නේ ඇඳ ගාවෙම ප්ලාස්ටික් පුටුවක් තියලා එතන තමයි හස්බන්ඩ් ඉන්න දෙන්නේ. එතනම ඉඳ ගන්න පුළුවන් මං ගාවෙම. ඊට පස්සේ හස්බන්ඩ්ව ඇතුළට ගන්න ඔළුවට දාලා අර ડોක්ටර්ස්ලා ඇතුළට ගන්න විදිහටම මේ අන්දලා එහෙම තමයි ඇතුළට ගන්න. ඊට පස්සේ හස්බන්ඩ් ආවහම එයා එනවද කිව්තිද මට මාර බරක් ඔළුවෙන් නිදහස් වුණා වගේ දැනුණා. හස්බන්ඩ් ඇවිල්ලා ඊට පස්සේ මගේ ඔළුව අත ගන්නවා, අතින් අල්ලගෙන ඔළුව අත ගන්නවා, අමාරු දහනවා. ඊට පස්සේ ටිකකින් BOG ડોක්ටර් ආවා. BOG ડોක්ටර් එද්දී හස්බන්ඩ් පොඩ්ඩක් එළියට ඇවිල්ලා අයිනින් ඉන්න කිව්වා. ඊට පස්සේ BOG ડોක්ටර් ඇවිල්ලා මාව චෙක් කරලා බැලුවා. කරලා කිව්වා දැන් 7.5ක් ඕපන් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මිස් කෙනෙක් ඇවිල්ලා වේදනාව අඩු වෙන්න කියලා මට බෙහෙත් එකක් විද්ද මම ඒකේ නම දන්නේ නැහැ. මගේ විදින්නද කියලා ඇහුවා. මම කිව්වා හා කියලා. ඊට පස්සේ ඒක විද්දා. ඊට පස්සේ ඉන්ටෝ එක අනිත් පැත්තෙන් දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මට පේන් එක එද්ද රිදෙනවා කියලා කියන්න කියලා. මොකද මම කට වහගෙන අර අයියෙන් දරාගෙන ඉන්න එපා කිව්වා. එහෙම හොඳ නැහැ කියලා රිදෙනවා නම් වේදනාව එද්දි පේන් එක එද්දි රිදෙනවා කියලා කියන්න කිව්වා. ඊට පස්සේ ටික වෙලා යද්දී 9:00 විතර මට කොච්චර කළත් වේදනාව දරාගෙන ඉන්න බෑ. නිකන් පුෂ් කරන්න වගේ දැනෙනවා. ඊට පස්සේ මං ඒ විතර මිස් කෙනෙක්ට කිව්වා මිස් දැන් නම් බබා එන්නේ කියලා. ඊට පස්සේ ඒ මිස්ලා ඊට පස්සේ වට වුණා. වට වෙලා ඊට පස්සේ මට දැනුණා කැපුම දානවා වගේ. දාලා ඒගොල්ලෝ කිව්වා පුෂ් කරන්න කියලා ඒගොල්ලෝ කිව්වා. ඊට පස්සේ මම පුෂ් කරපු විදිය මුලින් පුෂ් කරපු විදිය වැරදි කිව්වා. එහෙම කළොත් ඔයාටමයි අමාරු කියලා. ඊට පස්සේ ආයේ ඒගොල්ලෝ කියලා දුන්න විදිහට ඒගොල්ලෝ කකුල් අල්ලන්න කියන්නේ කකුල යටිපතුල මෙහෙම තියලා මෙහෙම අත් දෙකෙන් මෙහෙම දෙපැත්තට අල්ලලා හයියෙන් අල්ල ගන්න කියලා කියන්නේ. අල්ලලා මෙහෙම අපේ කොන්දේ ඔළුව මෙහෙම ඉස්සරහට කරලා නවල ඉස්සරහට ඇවිල්ලා එහෙම තමයි පුෂ් කරන්න කියන්නේ. ඒ වුණාට මගේ පළවෙනි පාර කකුල අතෑරුණා. මොකද මෙහෙම අපිට අල්ලලා මෙහෙම කකුල අල්ලන් ඉද්දි මෙහෙම අතෑරෙනවානේ. ඒක නිසා මගේ පළවෙනි පාර කකුල අතෑරුණා. කොහොම හරි ආයි හස්බන්ඩ් එතන මිස් කෙනෙකුයි මට ආයි අල්ලලා දුන්න කකුල් දෙක දෙපැත්තෙන්. ඊට පස්සේ මම කොහොම හරි
3 පාරක් විතර පුෂ් කරද්දී ඒගොල්ලෝ අම්මා ඇති කිව්වා. ඊට පස්සේ මට ඇහුණා ටිකකින් බබා අඬනවා. ඒ වෙලාවේ මොහොත වචන වලින් විස්තර කරන්න බෑ. මම කෙලින්ම හස්බන්ඩ් දිහා බලලා කිව්වා අනේ මැනික කියලා විතරයි. ඊට පස්සේ එතන මිස් කෙනෙක් කිලෝඩ් කිව්වා දැන් නම් අඬන්න ලෑස්ති වෙන්න එපා කියලා. කොහොම හරි ඒගොල්ලෝ බබා හම්බුන වෙලාවේ බබාව පෙන්නලා මගෙන් අහනවා අම්මා මේ කවුද කියලා. ඊට පස්සේ මං කිව්වා පුතෙක් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ අරන් ගිහිල්ලා බබාගේ උස බර මේ මැනලා ඊට පස්සේ එයාව පිරිසිදු කරලා තමයි අපිට ගෙනල්ලා දෙන්නේ. කොහොම හරි ඒ වෙලාවේ බබා හම්බුනාට පස්සේ ඒගොල්ලෝ කිව්වා හස්බන්ඩ්ට දැන් ඔයා යන්න ගිහිල්ලා 12ට එන්න ටෙඩ් බලන වෙලාවට කියලා. ඊට පස්සේ හස්බන්ඩ් මාගේ නලලත් තිබ්බලා ඊට පස්සේ බබාවත් මම දැක්කා බබාව බලලා තමයි එයා එළියට ගියේ. කියන්න ඕනේ ලේබර් රූම් එකට එන්න කලින් හස්බන්ඩ්ට කියලා ඒගොල්ලෝ සයින් එකක් ගන්නවා ඩොකියුමන්ට් එකකට. මම හිතන්නේ අපි ඉන්න ඕන විදිහ ඒ කියන්නේ හස්බන්ඩ්ලා ඇතුළට ආවහම ඉන්න ඕන විදිහ සහ ඒගොල්ලෝ අර ඇතුළත කියන විදිහට ඉන්න ඒගොල්ලෝ කියන ඕන දෙයකට මේ එකඟ වෙනවා කියලා තමයි ඒගොල්ලෝ අත්සන් කරන්නේ. කොහොම හරි හස්බන්ඩ්ට ඒක අත්සන් කරලා තමයි ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම හස්බන්ඩ් ළඟ ඉන්න දෙන එක වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලොකු සහනයක්. ඇත්තටම මොකද ප්‍රයිවට් හැමෝම ප්‍රයිවට් යන්නේ නැහනේ. රජේ රෝහල් හැම එකම වගේ මේ පහසුකම් දෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි කියලා හිතෙනවා. මොකද ඒ වෙලාව වචන වලින් විස්තර කරන්න බෑ. හස්බන්ඩ් ළඟ ඉන්න එක ඒක මාර සහනයක්. කොහොම හරි 9:00 විතර මගේ බබා හම්බුණා. මම කලින් වේදනාව දරාගෙන ඉඳලා ආපු නිසා වෙන්නේ නැති මට ඒ වගේ වෙලාවකින් බබාව හම්බුනේ. ඊට පස්සේ ඒගොල්ලෝ මගේ චීත්තේව ඕනේද කියලා අහනවා. ඊට පස්සේ මම කිව්වා ඕනේ නැහැ කියලා. ඒගොල්ලෝ ඊට පස්සේ ඒක ඔක්කොම අයින් කරලා මාව සුද්ධ කරලා අලුතෙන් චීත්ත දාලා මෙහුන් දාන්න ගන්නවා. මෙහුන් දාන්න කලින් අර අපේ බඩේ තියෙන ඔක්කොම දේවල් ඒගොල්ලෝ එළියට අරන් හොඳට බඩ තද කරලා එළියට අරන් ආය ඇතුළේම පුරුන් දාලා ගෝස් දාලා හොඳට සුද්ධ කරලා තමයි මෙහුන් දාන්නේ. ඊට පස්සේ මට මෙහුන් දාන එක ඇත්තටම PV කරන එක අන්තිම මොහොතේ PV කරන්නේ කලින් PV කරද්දී චුට්ටක් රිදුනා. අපි දඟලන්නේ නැතුව හිටියා PV කරන එකත් රිදෙන්නේ නැහැ. අන්තිම PV එක කරද්දිත් මට රිදුන්නේ නැහැ. මම හිතන්නේ ලේබර් පේන් එක ඊට වැඩිය වැඩි නිසා වෙන්නේ නැති. ඊට පස්සේ මෙහුම් දාද්දිත් මට එච්චර එහෙම දැනුන්නේ නැහැ. මොකද මට හිතුණා ඒගොල්ලෝ බෙහෙත් එකක් ඉන්ජෙක්ෂන් එකක් විදලා තමයි මෙහුම් දාන්නේ අපිව හිරිවට්ටලා. ඒක දැනුනේත් නැහැ. ඊට පස්සේ ටිකක් වෙලා ඒ කියන්නේ අපිට අර වේදනාව අඩු වෙන්න කියලා දෙන බෙහෙත් එකට මම හිතන්නේ අපිට නිකන් මත් වෙනවා වගේ එකක් වෙනවා. ඒක ටිකකින් අඩු වුණාම තමයි අපේ බබාව අපිට ගෙනල්ලා දෙන්නේ. මට ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මගේ බබාව මගේ පපුවෙන් ගෙනල්ලා තිබ්බේ. ගෙනල්ලා තියලා එයාට කිරි දෙන්න කියනවා. මේ මොහොතත් වචන වලින් විස්තර කරන්න බෑ. කොහොම හරි මට බබාව දැක්කම හිතුනේ මේ මගේද කියලා. ඒ තරම් සුදුම සුදු මුලින්ම රෝස පාටට හිටියේ රෝස පාටයි. ඊට පස්සේ පපුව උඩින් ගෙනල්ලා තිබ්බහම සුදුම සුදු බෝලයක්. මට මාර සතුටක් දැනෙන මගේ දරුවා ගැන. ඇත්තටම දරුවා කොහොම වුණත් අංග සම්පූර්ණව ඉන්න එක තමයි අංග සම්පූර්ණ දරුවෙක් බිහි කරන එක තමයි අම්මා කෙනෙක්ගේ සතුට. කොහොම හරි ඒගොල්ලෝ පැය භාගයක් විතර කිරි දෙන්න කියනවා. කිරි දීලා ටිකකින් අපිවත් ලෑස්ති කර අපේ හොඳට බෙඩ් ජැකට් එක හරියට අන්දලා චීත්ත හරියට අන්දලා ඒගොල්ලෝ අපිව වෝඩ් එකට අරන් යනවා. වෝඩ් එකට අරන් යන්න කලින් ඒගොල්ලෝ අපිට නෙස්ටමෝල් එකක් ඒගොල්ලෝ ගානේ හදලා දෙනවා. ඒක බිව්වට පස්සේ තමයි
මාර ශක්තියක් දැනෙන්නේ. මං හිතන්නේ අර හැමෝම කියන්නේ ඒ බොන තේක මාර රසයි කියලා. මොකද අපි අර ලේබර් රූම් එකේ දඟලලා බබාව බිහි කරන්න දඟලලා ඊට පස්සේ මුලින්ම බොන්නේ ඒකනේ. ඒක නිසා වෙන්නේ නැති ඒක එච්චර රහ. කොහොම හරි එදා ලේබර් රූම් එකේ වැඩ එච්චරයි වුණේ. ඊට පස්සේ තේක බීලා ඊට පස්සේ මගේ බඩු ටිකත් අරගෙන ඒගොල්ලෝ මගේ බෑග් ඔක්කොම අරගෙන බබාව වෙන මිස් කෙනෙක් අරගෙන මාව 4 වාට්ටුවට දැම්මා. ඔහොම තමයි මගේ ලේබර් රූම් එකේ එක්ස්පීරියන්ස් එක වුණේ. හරි. ඊළඟ වීඩියෝ එක වෙන එකකින් අරන් එන්නම්. බබත් එක්ක 4 වාට්ටුවට දැම්මහම එදා මොකද වුනේ කියලා මගේ ලේබර් රූම් එක්ස්පීරියන්ස් එක තමයි දැන් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. මම හිතනවා සමහර විට ඔයගොල්ලන්ට මේකෙන් මොනවා හරි දෙයක් ගන්න තියෙයි කියලා. මොකද මම දැක්කේ නෑ කාගේවත් ලේබර් රූම් එකේ හස්බන්ඩ් ළඟ ඉන්න දෙන්න එක ගැන කවුරුත් කියලා තියෙනවා. ඇත්තටම හස්බන්ඩ් ළඟ ඉන්න දෙන එක නම් ඇත්තටම වටිනවා ඒ වෙලාවේ. හස්බන්ඩ් ළඟට වෙලා අපි වේදනාව දරා ගන්න බැරුව ඉද්දී හස්බන්ඩ් ළඟ ඉන්න දෙන එක ගැන. ඉතින් අදට මම වීඩියෝ එක කරනවා. වෙන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් ඔයගලන්ට ගොඩක් ආදරේ. සුබ දවසක්.